හෙලෝ යාළුවනේ ඉතින් ඔන්න සාදරයෙන් ආදරයෙන් පිළිගන්න ඕන අද මගේ YouTube channel එකෙන් එන තවත් අලුත්ම වීඩියෝ එකකට. ඉතින් මුලින්ම කියන්න ඕනේ ඔයාලා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම channel එකත් subscribe කරගන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතනවා වීඩියෝට like එකක් දාන්න තමයි කරන්න එපා. ඔයාලගේ අදහසුත් පහලින් comment කරන්න අමතක කරන්න නැත් ඒවා. ඉතින් මම මේ වීඩියෝ එක කතා කරන්න යන්නේ super VPN එක ගැන. ඉතින් ගොඩක් කට්ටිය කියලා තියෙනවා මගේ ඉස්සර ගොඩක් මාස ගොඩේ ගානකට කලින් දා වීඩියෝ වලට කියනවා තියෙනවා. ඉතින් මේ VPN දැන් වැඩ කරන්නේ නැහැ කියලා. ඉතින් ඒක වෙන්න පුළුවන් දෙයක්. මොකද ගොඩේ කාලයකට කලින් VPN දැන් වැඩ කරන්න තියෙන්න පුළුවන්. සමහර VPN යාළුවනේ Play Store එකෙන් බ්ලොක් කරලා VPN app එක අයින් කරලා තියෙනවා සමහර VPN. ඒ වගේම යාළුවනේ මේ දැන් මම අද ගෙනල්ලා තියෙන VPN එක ඒ වගේ VPN නෙමෙයි super VPN එක. ඒ කියන්නේ ඔයාලට නිකන් කනෙක්ට් කරලා තියෙන පාවිච්චි කරන්න තියෙන VPN නෙමෙයි. ඔයාලා ෆයිල් එකක් හොයාගෙන දාගෙන තියෙන පාවිච්චි කරන්න තියෙන VPN එක. ඒ වුණාට මේ ෆයිල් එකක් හොයාගන්න එක ගොඩක් පහසු දෙයක්. ඉතින් මම අද කියලා දෙන්නම් මේ හැමදේම කොහොමද හරියට setup කරගන්න කියලා. ඒ වගේම යාළුවනේ මෙන්න ඔයාලා කිසිම අවුලක් ගන්න එපා. මෙන්න මේ කලින් VPN වැඩ කරන්නේ නැහැ කියලා. ඔයාලා මම මේ ළඟදී VPN වීඩියෝ එකක් ගෙනාවා HTTP inject VPN වීඩියෝ එක. අනිවාර්යයෙන්ම ඒක බලලා නැත්නම් ඒකත් බලන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ මේ අද ගෙනල්ලා තියෙන VPN එක super VPN එක. ඒ වගේ මගේ channel එකේ තියෙන අනිත් වීඩියෝ ආ බලලා නැත්නම් අනිවාර්යයෙන්ම ඒ වීඩියෝස් බලන්න. super වීඩියෝස් තමයි මගේ channel එකේ තියෙන්නේ. එහෙනම් යාළුවනේ channel එකත් එක්ක එකතු වෙලා දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරන ගමන් එහෙනම් යාළුවනේ අපි යම් වීඩියෝ එක මොකද්ද මෙන්න මේ app එක කියලා බලාගන්න. ඒ යාළුවනේ මුලින්ම කියන්න ඕන ඔයගොල්ලන්ට මේක ඉතාම පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් app එකක්. ඒ වගේම කිසිම අවුලක් එන්නේ නැතුව දිගටම ඉන්ටර්නෙට් ගන්න පුළුවන් app එකක්. ඒ කියන්නේ යාළුවනේ උදාහරණයක් විදිහට ගත්තාම මම දාලා තියෙන YouTube unlimited package එක. ඉතින් YouTube unlimited package එක මම දාලා තිබ්බට මට මගේ ෆෝන් එකේ ඕනෙම app එකකට ගිය හැකි. උදාහරණයක් විදිහට Google වුණත් මට මගේ ෆෝන් එකේ ගිය හැකි YouTube unlimited package එකක් දාලා තිබ්බට. මම දාලා තියෙන Airtel එකේ YouTube unlimited package එක ඕම් බලා ගන්න පුළුවන් ඔයාලට යාළුවනේ. මම VPN එක දැන් කනෙක්ට් කරගෙන ඉන්නේ. VPN එක කනෙක්ට් කරගෙන ඉද්දි මම ඔයාලට ගිහිල්ලා පෙන්නන්නම් Google එකට එනවද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න මම යාළුවනේ Google Chrome එක ඕපන් කරගත්තා. ඊට පස්සේ ඔයාලා මම කාර් කියලා සර්ච් කරලා නිකන් පෙන්නන්නම්. ඊට පස්සේ ඔන්න දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවනේ මෙන්න මේ විදිහට අපේ search result එක එනවා. ඉතින් යාළුවනේ අපි VPN එක කනෙක්ට් කරලා තියදී විතරයි මෙන්න මේ විදිහට. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් දැන් යාළුවනේ VPN එක ඕෆ් කරගෙන. ඉතින් යාළුවනේ මම මෙන්න මේ විදිහට ගිහිල්ලා මෙන්න මේ බටන් එක බලලා VPN එක ඕෆ් කරගන්නවා. ඉතින් මම VPN එක ඕෆ් කරලා ගිහිල්ලා ඔයාලට පෙන්නන්නම් Google එකට ගිහිල්ලා. Google එකට ගිහිල්ලා ආය පාරක් අපි සර්ච් කරගමු කාර් කියලා. අපි කාර් කියලා ආයෙත් මෙන්න මෙහෙම සර්ච් කරගන්නවා. ඉතින් යාළුවනේ මම කාර් කියලා සර්ච් කරගත්තා. ඊට පස්සේ යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් කිසිම රෙස්පොන්ස් එකක් නැහැ. එක දැන් නැවතිලා තියෙනවා. ඕන්න යාළුවනේ මම හෝම් එකට ගිහිල්ලා පෙන්නන්නම්කෝ. ඉතින් මම මෙන්න මෙහෙම හෝම් එකට ගිහිල්ලා ආයෙ සර්ච් කරගන්නවා කාර් කියලා. අන්න ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. එක තැන මේක ස්ටක් වෙලා නැවතිලා තියෙනවා. ඒ කියන්නේ යාළුවනේ මේකේ ඉන්ටර්නෙට් දැන් වැඩ කරන්නේ නැහැ. මොකද මේක දාලා තියෙන්නේ YouTube unlimited package එකකින් දා. ඔයාලා දන්නවා ඇති Airtel එකේ තියෙන 260 YouTube unlimited package එකක්. මේක එන්නේ යාළුවනේ පරණ SIM වල. පරණ SIM වල තමයි මෙන්න මේ 260 YouTube unlimited package එක තියෙන්නේ. ඉතින් යාළුවනේ මේකේ speed limit එකක් නැහැ. ඔයාලගේ SIM එකේ speed limit එකක් තියෙනවා යාළුවනේ. ඒක අවුලක් ගන්න එපා. මේකේ මම දාලා තියෙන package එකේ speed limit එකක් නැහැ. ඒ කියන්නේ මට දැන් download මොකක් හරි වෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම Mbps 10ක ස්පීඩ් එක අපි ගාව තියෙනවා නම් අනිවාර්යයෙන් මේ ස්පීඩ් එකම යනවා. ඒ කියන්නේ මෙන්න මේ පැකේජ් එකේ ස්පීඩ් ලිමිට් එකක් නැහැ. ඉතින් යාළුවනේ ඒක ගණන් ගන්න එපා ඔයාලා. ඉතින් අපි බලමු කොහොමද මේ app එක install කරගන්න කියලා. මුලින්ම කරන්න ඕනේ ඔයාලා Play Store එකට ඇවිල්ලා මෙන්න මේ විදිහට netmod කියලා search කරගන්න එක. ඊට පස්සේ ඔයාලා app එක බලා ගන්න ඕලා මෙන්න මේ විදිහට netmod VPN client v2ray SSH කියලා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මේකේ publisher තියෙනවා netmod කියලාම තමයි තියෙන්නේ. ඊට පස්සේ දැන් මම මේ app එක install කරලා තියෙන්නේ. ඉතින් යාළුවනේ එහෙනම් අපි app එක open කරගමු. ඉතින් යාළුවනේ ඔන්න මම app එක open කරගත්තා. ඔයාලට ඊට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට. ඔයාලා යාළුවනේ බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් නෙමෙයි. මම දැන් දාගෙන තියෙන්නේ මෙන්න මේ විදිහට ෆයිල්ස් තුනක්. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ ෆයිල්ස් තුනක් මෙතන වැටලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ app එකට ආවට පස්සේ ඔයාලට එහෙම ලොකු setting එකක් හදාගන්න නැහැ. ලොකුවට ගොඩක් settings කියලා හදාගන්න දෙයක් නැහැ. ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට මම ෆයිල්ස් තුනක් දාගෙන තියෙනවා. ඉතින් මම මේ ඔයාලට දිගට වීඩියෝ එක බලන් ඉන්න මම මේ ෆයිල්ස් දාගන්න ඉතින් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මම මෙන්න මේ විදිහට setting ගිහලා වෙන්නනම් මේ setting වල නම් හදාගන්න දෙයක් නැහැ. ඔයාලා මේ ෆයිල්ස් දාගත්තට පස්සේ එහෙම අවුලක් යන්නේ නැතුව වැඩ කරගන්න පුළුවන්. ඉතින් ඔන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් වෙන settings. මේ settings වල ගොඩක් දේවල් වෙනස් කරන්න නැහැ. කිසිම දෙයක් හදන්න නැහැ. ඔයාලට settings වෙනස් කරන්න දෙයක් ඇත්තෙම නැහැ. ඉතින් යාළුවනේ ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් වෙන VPN tethering කියලා ඒ වගේ දෙයක්. ඒ කියන්නේ ඔයාලා VPN එක කනෙක්ට් කරලා වෙන ෆෝන් එකකට හොස්පොට් දෙනවා නම් ඔයාලා මෙන්න මේකේ ප්‍රශ්නයක් ආවොත් විතර මට කමෙන්ට් එකක් දාන්නකෝ.
ඒ කියන්නේ යාළුවනේ මේක ඉතින් කියලා දුන්නට දැන් බොරුවට කාලය යනවා විතරයි වෙන්නේ. ඔයාලා ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට config file කියලා තමයි මෙන්න මේවට කියන්නේ. මෙන්න මේ විදිහට files තුනක් add කරගෙන තියෙනවා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මෙන්න මේ files හොයාගන්නේ කියලා. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ මෙන්න මේකනේ. ඉතින් මේ files හොයාගන්න ඉතින් තමයි ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ. ඉතින් මම මේ files ඔයාලට හොයාගන්න සුපිරි තැන මම අද වීඩියෝෙන් කියලා දෙනවා. ඉතින් යාළුවනේ ඔන්න ආයෙ VPN එක කනෙක්ට් කරගත්තට පස්සේ ආයෙත් මම ඕන් සර්ච් කරලා වෙන නම් ඕන් බලා ගන්න පුළුවන් VPN එක කනෙක්ට් කරගත්තට පස්සේ විතරයි එන්නේ මෙන්න මේ VPN එක වැඩ කරන්නේ. ඒතකොට ඔයාලට ඒතකොට තමයි වෙබ් page ඕන එකට යන්න පුළුවන්. වෙබ් page කියන්නේ ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න, ගේම්ස් ගහන්න ඕනේ දෙයක් කරන්න පුළුවන් මෙන්න මේ VPN එක කනෙක්ට් කරගත්තට පස්සේ. හරිද යාළුවනේ? ඉතින් ගොඩක් කඩේ තියෙන ප්‍රශ්නේ මෙන්න මේ VPN files add කරගන්න කොහොමද කියලා. ඔයාලට මෙතන උඩම බලා ගන්න පුළුවන් link එකක් වගේ icon එකක්. එතනට ආවට පස්සේ මෙන්න මේ විදිහට එකක් තමයි පේන්නේ. ඉතින් ඔයාලට මෙතනින් මෙන්න මේ files type දෙකෙන්ම add කරගත්ත හැකි VMESS සහ VLESS කියන ඒ files වර්ග දෙකෙන්ම add කරගත්ත හැකි. ඒ වගේම යාළුවනේ ඔයාලට තව file add කරගන්න තියෙන විදිහක් තමයි මෙන්න මේ QR ක්‍රමය. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ QR code එකක් වගේ icon එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට QR code එකකින් මේකට ෆයිල් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ QR code එක ගන්න මෙන්න මේ විදිහට ෆයිල් එක මෙන්න මෙහෙම share දීලා මෙන්න මේ QR code කියන එක දුන්නාට පස්සේ ඔයාලට QR code එක ගත්ත හැකි. ඒ කියන්නේ වෙන ෆෝන් එකකට දාලා දෙනවා වගේ නම් එහෙම ගන්න තමයි ඒක තියෙන්නේ. නැත්නම් ඔයාලට මොකක් හරි platform එකකින් තමයි මෙන්න මේ විදිහට ෆයිල් එකක් ගන්න ඕනේ. ඉතින් යාළුවනේ ගොඩක් අඩේ දෙන්නේ මෙන්න මේ ෆයිල් එක හොයාගන්නනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මම එන්නේ මේ ෆයිල් එක හොයාගන්න විදිහ ඔන්න ඔයාලට තමයි මම කියලා දෙන්න තමයි යන්නේ. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට අපි VPN එක කනෙක්ට් කරගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන play button එක ක්ලික් කරලා මේ පල්ලෙහා තියෙන play button එක ක්ලික් කරලා ඉතින් යාළුවනේ මේක setup කරන්න දෙන්නේ නැහැ. ඔයාලට ෆයිල් එක මෙතනින් add කරගත්තට පස්සේ කෙලින්ම VPN එක කනෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලට ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ ඔයාලට මම කියලා දෙන්නම් කොහොමද හරියටම VPN ෆයිල් එකක් හොයාගන්න කියලා. ඉතින් යාළුවනේ ප්‍රධාන ක්‍රමයක් තමයි ඔයාලට Google එකේ search කරලා ගන්න පුළුවන් VPN config file Telegram group කියලා. ඒ කියන්නේ යාළුවනේ Telegram groups වල ගොඩක් තියෙනවා මෙන්න මේ config file. මෙන්න මේ files ගන්න Telegram group ගොඩ හදලා තියෙනවා. ඉතින් ඔයාලා මේ කැමති Telegram group එකකින් ඔයාලට ඕන මේ files ගත්ත හැකි. ඒ වගේ තමයි Google එකේ තව site එකක් තියෙනවා. cloud.net කියලා site එකක්. ඉතින් යාළුවනේ මෙන්න මේක නිකන් Google එකේ search කරාට එන්නේ නැහැ. ඔයාලා මේක URL එකම type කරන්න ඕනේ. ඉතින් යාළුවනේ මම ඒ හින්දා description එකේ මෙන්න මේක link එක දාලා දෙන්නම්. මෙන්න මේක තමයි යාළුවනේ මේ platform එක. මේකෙන් කෙලින්ම ඔයාලගේ පැකේජ් එක සිලෙක්ට් කරාට පස්සේ ඒ වගේම ඔයාලට ඕනේ country එක. මේක තියෙන්නේ යාළුවනේ දැන්ට තියෙන US විතරයි. කලින් නම් තිබ්බා Indian servers එහෙම තිබ්බා. දැන් තියෙන US server. ඉතින් US server එක තමයි ඔයාලට ගන්න වෙන්නේ. ඒ වගේම නැත්තම් private VPN එකක් ගත්තා. ඒකේ Singapore server තියෙනවා. ඒ කියන්නේ ගොඩ speed servers. private VPN එකක්. ඒවා pro නෙමෙයි යාළුවනේ. ඒවත් free ගත්ත හැකි. මෙන්න මෙතන pro වගේ icon එකක් තිබ්බට. ඒ වගේම යාළුවනේ මෙන්න මෙතන US server එකක් හරි මොකක් හරි ඔයාලා select කරලා මේක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මෙහෙම පැකේජ් ගණනාවක් තියෙනවා. ඔයාලට පැකේජ් දැන් ඒක ඒ type දෙක තියෙනවා. ඒ කියන්නේ දවස් 7කට සීමා වෙන ඒවා තියෙනවා. දවස් 3කට සීමා වෙන ඒවා තියෙනවා. ඒ වගේම GB ගණනකට සීමා වෙනවා තියෙනවා. ඔයාලට උඩ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන GB 200 GB එකක් ලිමිට් එකක් තියෙනවා. ඒක තාම ඉවර නෑ යාළුවනේ. දැන් මාසයකට විතර කලින් දාපයක් ඒ පැකේජ් එක. ඒ ෆයිල් එක තාම ඉවර නෑ. GB 200 තාම පාවිච්චි කරාපත් GB 200ක් වෙනකන්. ඒ වගේම පල්ලෙහාක GB 30කට වැඩ කරනවා. මෙන්න මෙතන ප්‍රයිවට් කියලා තියෙන එක පල්ලෙහා තියෙන එක. ඒ වගේ මෙන්න මේ මැද තියෙන එක මම Telegram එකෙන් ගත්තා. ඔයාලට කැමති විදිහකට මෙන්න මෙහෙම ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ Telegram groups වල link ඕන නම් Telegram groups ටික ඔයාලට හොයාගන්න අමාරු නම් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. මම Telegram groups වල link දාන්න. ඉතින් යාළුවනේ WhatsApp group නම් මේකට නෑ ගොඩක්. Telegram groups තමයි තියෙන්නේ. අනිවාර්යයෙන්ම comment එකක් දාගෙන යන්න. ඔයාලට මෙන්න මේ අමාරු තත්ත්වයක් ආවොත් ඕනෙම තැනකදී. ඉතින් යාළුවනේ මෙන්න මේ ෆයිල් හොයාගන්න එක තමයි ගොඩක් කටට අමාරු වෙලා තියෙන්නේ. ඉතින් අර site එකේ අනිවාර්යයෙන්ම සුපිරි සයිට් එකක්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාලට සුපිරි ෆයිල් එකක් හොයාගන්න පුළුවන්. ඔයාලගේ අනිවාර්යෙන් පැකේජ් එකක් මේකට තියෙන්න ඕනේ යාළුවනේ. පොඩි පැකේජ් එකක් තිබ්බනම් ඇති. දැන් මම රුපියල් 260කට තමයි මෙන්න මේ මාසයක් අන්ලිමිටඩ් වැඩ කරන්නේ. රුපියල් 260කට ඇති තරම් GB 500ක් නෙමෙයි GB 1000ක් නෙමෙයි ඇති තරම්. ඔයාලට ඇති තරම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඒ වගේ මම කියන්න ඕනේ දෙයක් තමයි මම මේකේ ඔයාලා දැන් ස්පීඩ් ටෙස්ට් එකක් කරේ නෑනේ. ඔයාලට මම ස්පීඩ් ටෙස්ට් එකක් අරන් එනවා. ඊළඟ වීඩියෝ එකකින් ස්පීඩ් ටෙස්ට් එකකුත් අරන් එන්නම් ඔයාලට. ඒ කියන්නේ යාළුවනේ මේකේ තව වීඩියෝ එක ගොඩක් දිග වෙන හින්දා මම ස්පීඩ් ටෙස්ට් එක මේකෙදි කරන්න යන්නේ නැහැ. ඔයාලට මම ස්පීඩ් ටෙස්ට් එකක් වෙන වීඩියෝ එකකින් පෙන්නන්නම්. මෙන්න මේ VPN එක කනෙක්ට් කරලා අනිවාර්යයෙන්ම ස්පීඩ් ටෙස්ට් එකත් ඔයාලා බලන්න. ඉස්සරහට මම ස්පීඩ් ටෙස්ට් එකකුත් දාන්නම්. ඉතින් යාළුවනේ ඔන්න අද වීඩියෝ එකකින් ගිහින් එන්නම්. ඕගොල්ලෝ ඔක්කොටම සුබම සුබ දවසක්. අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා like එකකුත් දාන්න අමතක කරන්න එපා.